හෝටන් තැන්න ලංකාවේ උසින්ම පිහිටි තනිතලා භූමියයි. ඈත අතීතයේ මහඑළිය තැන්න නමින් හැඳින්වූ නුවර එළිය නගරයට ආසන්නයෙන් මධ්‍යම කඳුකරයේ පිහිටලා තියෙනවා. මේක පිවිසීමට ඔහිය මට්ටිපොළ හා ඩයග්ම කියන පිවිසුම් මාර්ග තුන දැන් විවෘත වෙලා තියෙනවා. ඉන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේදී සර් විල්මට් රොබර්ට් හෝටන් කියන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා මේ මහඑළිය තැන්න නරඹන්න ඇවිල්ලා තියෙනවා. මේ සුන්දරත්වය දැකපු ඔහුගේ නමින් හෝටන් තැන්න නැත්නම් හෝටන් ප්ලේන්ස් කියන නමින් මේ මහඑළිය තැන්න නම් කරනවා. එතෙන් පටන් වර්තමානයේ දක්වාම භාවිතා කරන්නේ මේ හෝටන් ප්ලේන්ස් නැත්නම් හෝටන් තැන්න කියන නාමයයි. ලංකාවට පමණක් ආවේනික රාග හා සත්ව විශේෂ රාශියකට තෝතැන්නක් මේ සුන්දර හෝටන් තැන්න අති සංවේදී පරිසර කලාපයක් නිසාවෙන් එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් නම් දරා තියෙනවා. ඉතින් මේ සුන්දර හෝටන් තැන්න තවත් සුන්දර කරන්න අවුරුදු 12කට පස්සේ නෙළුමල් වසන්තය ඇවිල්ලා තියෙනවා. සුදු පැහැයෙන් රෝස පැහැයෙන් මුළු මහඑළිය තැන්නම එකම මංගල්‍යයක් වගේ හරිම සුන්දරයි. ඉතින් අද අපේ වෑයම ඒ නිලවසන්තයේ සුන්දරත්වය ඔයගොල්ලන්ට අරගෙන එන්න. එහෙනම් ටිකටම ඉන්න අපිත් එක්ක ඒ සුන්දරත්වය විඳින්න. good morning හැමෝටම. ඉතින් ඔන්න අද අලුත් දවසක අපි ආයිත් ඔයගොල්ලොත් එක්ක හම්බ වෙනවා හෝටන් තැන්නේ ඉඳන්. ඉතින් හෝටන් තැන්නේ ඉතින් මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවනේ හැමෝම මොකටද කට්ටියම එන්නේ කියලා. ඉතින් අපිත් ඒ වගේම ආවා මෙන්න මේ ලස්සන නෙළුමල් බලන්න. පේනවනේ. කීයට දායි උදේ? උදේ නෑ රෑ 11ට ගෙදරින් පිටත් උනේ. ඉතින් පාන්දර 4:00මාරයි හෝටන් තැන්නට එනකොට. ඇවිල්ලා ඉතින් එතන පොඩ්ඩක් නිදාගෙන දැන් ඔන්න ටිකටුත් අරගෙන අද අපි යනවා තොටුපොළ කන්දේ නෙළුමල් බලන්න. එහෙනම් තොටුපොළ කන්දේදී හම්බෙමු. පේනවනේ ඔයගොල්ලන්ට ලස්සන නෙළුමල් යායක් මැද්දෙන් අපිට යන්න තියෙන්නේ. ඉතින් ඔන්න යාළුවනේ අපි තොටුපොළ කන්ද නගින තුන්වෙනි වතාව මේ පාර විශේෂයි. මොකද අවුරුදු 12කට පස්සේ නෙළුමල් ලැබිලා තිනවා. ඒ ලස්සනත් අත්විඳින්මින් අපි යන් තොටුපොළ කන්ද උඩට. මේ වගේ ලස්සනට එක යායට නෙළුමල් පිපෙන්නේ අවුරුදු 12කට සැරයක්. මේ මල් පිපුණාට පස්සේ මේ ගස් ඔක්කොම විනාශ වෙලා යනවා. ඊට පස්සේ මල් වලින් හටගත්ත බීජ වලින් තමයි අපව ගහක් හැදිලා අවුරුදු 12කට පස්සේ මේ වගේ මල් පිපෙන්න ගන්නේ. සමහර නෙළු විශේෂ අවුරුදු 9කට සැරයකුත් තවත් සමහරක් නෙළු විශේෂ අවුරුදු 7-8කට සැරයකුත් මල් පිපෙන්න ගන්නවා. කන්දේ නැගගෙන යන ගමන් මේ හැරි ටිකක් කන්ද තියනවා. ඔයගලන්ට පේනවද මෙන්න මෙතන නෙළුමල් යායක්ම තියෙනවා. ලස්සන පේනවද බලන්න. වැඩි හරියක් තියෙන දම් එක. නෙළු බලත හැකි ආයි ගමකට. ඉතින් හෝටන් තැන්නේදී අපිට නෙළු විශේෂ 5ක් හම්බ වෙනවා. අපි යන ගමනේදීත් අපිට රෝස පාට, සුදු පාට, දම් පාට, ලාදම් පාට, කහ පාට වගේ නෙළු විශේෂ හම්බුණා. ලස්සනයි. අතන ඉන්න බ්ලැක් බර්ඩ් කෙනෙක්. එකත් එක්ක නියමයිනේ මාරමැට්ට ලස්සනයි. දැන් අපි අර ගස් තියෙන කොට සීවල කරලා පඳුරු හරියට ආවා.
තමයි දම්පාට නෙළුම් විශේෂය. ඕලන්ට පේනවද මේ කන්දේ දැන් භාගයකටත් වැඩි දුර නැගලා ඉන්නේ තොටුපළ කන්දේ. මෙතනින් දැන් අර මල් යායම පල්ලෙහා තැන්නේ පේනවා පුදුම ලස්සනයි. දම් පාට, සුදු පාට, කහ පාට, රෝස පාට හැම පාටකම නිලු මල් පිපිලා තියෙන්නේ. ඉතින් මේ ලස්සන අත්විඳින්න නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම තොටුපළ කන්දට එන්න මේ සුන්දරත්වය අත්විඳින්න. හැබැයි ඒ වගේම දෙයක් කියන්න තියෙනවා. කුණු නම් දාන්න එපා. අපි දැන් එන පාරෙත් දැක්ක ටොපික් වල අනම්මනම් දාලා තිබුණා. ඒව නම් දාන්න එපා. මේ පරිසරය රැකගනිමින් මේ සුන්දරත්වය අත්විඳින්න. අපි ඉන්නේ තොටුපළ කන්දේ උඩම අප ලෙවල් එකේ ටවර් එකට කලින් තියෙන ගල් පොත්ත ගාව. ඉතින් අපි මේ කතා වුණේ මේ ගල් පොත්තත් ගාව කැම්පින් කරන්න තිබුණා නම් නියමයි. ටෙන්ට් එකක් ගහගෙන සුපිරි ආතල්ලයක් ගන්න තිබුණා. අවසර නැහැ. Unfortunately. කැම්පින් කරන්නවත් එතනත් ඉවරයි. අනිවාර්යයෙන්. පලාත විනාශ කරලා යන්නේ ඉතින්. ඉතින් අනිවාර්යෙන් නැවත මතක් කරනවා පරිසරය රැකගෙන සුන්දරත්වය අත්විඳින්න අනිවාර්යෙන්ම මේවා අපේ දේවල් මේක රැකගත යුතුමයි. අද පායනවා. මිස්ට් එක නැහැ. ඒකින්ද අපිට සිරිපාදෙත් ලස්සනට පේනවා මෙතනට. ඉතින් මේ සුන්දර හෝටන් තැන්නේ අද අපි ගත කරන දෙවැනි දවසයි. අද අපි මේ උදෙන්ම යන්න හදන්නේ පර්සන් ට්‍රේල් එකේ නිලුමල් වල ලස්සන බලන්න. එහෙනම් යමුද අපිත් එක්ක? මේ ලෝකාන්තයට යන මම්පෙතේදී අපිට කුඩා ලෝකාන්තය, මහා ලෝකාන්තය, රීකස්සැල්ල හා චිමිනිඇල්ල මුණ ගැහෙනවා. ගොඩක් දෙනෙක් නොවන තවත් සුන්දර කඳු දෙකක් මේ හෝඩන් තැන්නේ පිහිටලා තියෙනවා. ඒ තමයි කිරිගල් පොත්ත කන්දයි තොටුපළ කන්දයි. ඉතින් කිරිගල් පොත්ත කන්ද කියන්නේ ලංකාවේ උසින් දෙවැනි තැන ගන්න කන්ද. කන්ද නැගලා ආපහු එන්නම කිලෝමීටර් 14ක ගමනක් තියෙනවා. ඔයාලා අපේ කිරිගල් පොත්ත වීඩියෝ එක බැලුවේ නැත්නම් අමතක නොකර ඒකත් බලන්න. ලංකාවේ උසින් දෙවැනි තැන ගන්න කන්ද තමයි තොටුපළ කන්ද කියන්නේ. ඉතින් මේ දවස්වල නෙළුම්මල් එක යායට පිපිලා තියෙන්නේ ඒ තොටුපළ කන්දට යන මම්පෙත දිගේ. තොටුපළ කන්ද පුරාවටම හරිම ලස්සනට නෙළුම්මල් සාගරයක් වගේ පිපිලා තියෙනවා. හෝඩන් තැන්න කියන්නේ ලංකාවට ආවේනික ශාක හා සත්ව විශේෂ ගණනාවකටම වාස භූමිය වූ තෝතැන්න. මෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 3160ක් පමණ වෙනවා. ඉතින් මේ හෝඩන් තැන්න අපිට නිතරම දක්නට ලැබෙන සත්ව විශේෂයක් තමයි ගෝනි. ඊට අමතර දිවියා, දියබල්ලා, අංකටුස්සා, හඳුකරලේන සහ කළුවඳුර වගේ සත්ව විශේෂ මේ හෝඩන් තැන්න භූමියේ ජීවත් වෙනවා. ලස්සන කුරුල්ලෝ ටිකක් ඉන්නවා. යනවා ලෝකාන්තය බලන්න. ඒ විතරක් නෙමෙයි. හෝඩන් තැන්නට එන ඔයාලා උඩට නිරීක්ෂණය කළොත්
වලිකුකුලා, අරංගයා, අඳුරුනිල් මැසිමාරා, කහකන් කොණ්ඩයා, මයිනා, උකුස්සා, මොනරා වගේ පක්ෂ විශේෂ රාශියක්ම මේ භූමියේ දැක බලා ගන්න පුළුවන්. එනවා කියන්නේ මීමැස්සන්ට රජදානක් වගේ. මේ වගේ මීමැස්ස ගොඩක් ඉන්නවා. නිරමල් වල මල් පැණි බොන්න. ලංකාවේ පොලිතින් වලින් තොර එකම කලාපය මේ හොටන් තැන්න භූමිය කිව්වොත් මම හිතනවා මම නිවැරදි කියලා. ඔයගොල්ලෝ අරගෙන එන පොලිතින් ප්ලාස්ටික් කවදාවත් මේ හොටන් තැන්න භූමියේ නම් දාලා යන්න හිතන්නවත් එපා. මොකද මේ ආහාරයට ගන්න ගෝන්නුන්ගේ ජීවිත දැනටමත් විශාල තර්ජනයකට මුහුණ පාලා කියලා ඔයගොල්ලෝ දන්නේ නැතු වේද? ඒ නිසාම අපි ඔයගොල්ලන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා මේ භූමියට නම් පොලිතින් ප්ලාස්ටික් අරන් එන්න එපා. මේ හොටන් තැන්න ඉතිහාසය ගත්තොත් මේකේ ඉතිහාසය බලංගොඩ මානවයාගේ යුගය දක්වාම ඉව යනවා. මොකද බලංගොඩ මානවයා විසින් භාවිතා කරලා තියෙන ගල් මෙවලම් මේ භූමියෙන් සොයාගෙන තියෙනවා. අපි ආවා වර්සන්. මිනි වර්සන් එකට. අන්න අද නම් මාරම view එකක් තියෙනවා. වව්. අන්න බලාගන්න view එක අද නම් හොඳටම පැහැදිලිව පේනවා. මාරම ලස්සනයි. මොකද ඒ වුනේ එතන? මේ පල්ලෙහා මේකෙන් එකපාරටම මේ එන්න බඹරු දෙබරුද බන්දනේ 1000කට වැඩි එක පාටම ඇවිසිලා මේ උඩට ආවා අපේ පැත්තටම ආවේ. ඒ කියන්නේ මුළු ජනපදයක්මනේ. මුළු ජනපදයක්ම ආවේ මේ ලෝකාන්ත යට ඉඳන්නේ. ලෝකාන්ත යට ඉඳන් ආවා. ආයි අපි හිටියේ හරියටම ලෝකාන්තේ උන් එන මේක ගා අපට පෙන්වන්නේ එක මේ කොතනින්ද ආවේ? අන්න එතන යට ඉඳන් ආවේ. කොච්චර 1000කට වැඩිනේ. 1000ද බර ගාන. ආයි නෑ කට්ටියත් එක්ක දිව්වා. බබා කොහොමද එක්ස්පීරියන්ස් එක? දිව්වනේ පණ කඩාගෙන. අම්මෝ. අවුනා නම් එහෙම බඹරු ඇනලා. ඉන්නේ මෙතන ලෝකාන්ත යට ඉඳන්. මම හිතන්නේ 1000 2000කට වැඩි. මම හිතන්නේ unexpected සිදුවීමක් වුණේ මේ බඹරු ඇන්න නම් එහෙම ආයි sorry.com එනවා. අන්න දැන් වැහුණා view එක. විනාඩි 5ක් වගේ තිබ්බා ක්ලියර් වෙලා දැන් වැහුණා. view එක සම්පූර්ණයෙන්. ඉතින් මේ හොටන් තැන්න භූමියට එන ඔයාලට කියන තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි මේ භූමියේ තියෙන කිසිම ශාකයක් ඔයගලන්ට කඩාගෙන යන්නවත් එහෙම නැත්නම් ඒ ශාක විනාශ කරන්නවත් ඒ වගේම මේ මන්තිරු වලින් පිට ගමන් කරන්නවත් ඔයගලන්ට නීතියෙන් අවසර නැහැ. ඉතින් එහෙනම් ඒ අපි කියපු දේවල් හොඳට මතක තියාගෙන මේ ගමන නිහඬව සුන්දරව විඳින්න. මේ තමයි මහා ලෝකාන්තය. අද නම් view එක බලන්න බෑ. කොම නීදුමෙන් වැහිලා ගිහිල්ලා. ඒත් අපි අර
කුඩා ලෝකාන්තයේදී මේ වීව් එක ලස්සනටම අත්විඳා ඔයගලන්ට මතක ඇති නේද? දැන් අපි මේ යන්නේ Bakers Falls පැත්තට. මේ පැත්තේ පාර ටිකක් හොඳට හදලා තියෙනවා ඉස්සරහට වඩා. ඉතින් වර්සන් කියන්නේ අපිට කොච්චර ආවත් එපා වෙන්න එන්න ආස හිතන තැන. ගොඩක් දවසකට පස්සේ ආවේ. අවුරුදු දෙකකට විතර පස්සේ වර්සන් පැත්තට ආවේ. ආරස්සන. අන්න ලස්සත් නේ. ක්ලියර්. තුම් සලුව කන්නර පැත්තෙන් ලස්සනට එනවා. අර පැත්තෙන් එනවා තාත්තා. පුරුදු සෙට් එකක් අහුණා. රේට් ඉట్లా හිටියා. ටිකක් ඈතින් හිටිය ගන්න ලේසි නෑ. හොඳ එක්ස්පීරියන්ස් එකක්. කාලයකට පස්සේ හෝටන් තැන්නේ ආවා. නිදහසේ ඇවිදිනවා, නිදහසේ කුරුල්ලන්ගේ ෆොටෝස් ගන්නවා. මේක තමයි නිදහස. ලස්සනට පේනවා. ලිස්ට් එක නෑ. හැබැයි ලිස්ට් එක තිබ්බනම් තමයි තාත් ලස්සන. මාර වතුර පිරිසිදුයි. රටේ සම්පත් කියන්නේ මේවා තමයි. එන්න ඉතුරු ටිකක් බලමු. ඉතින් අපි කලින් කිව්වා වගේ මේ හෝටන් තැන්න කියන්නේ අති සංවේදී පරිසර කලාපයක්. ඒ නිසාම මේ භූමිය අපි දිවි හිමියෙන් ආරක්ෂා කරගත යුතු තැන. මේ හෝටන් තැන්නේ තියෙන සමහර සත්ත්ව හා ශාක විශේෂ දැනටමත් වඳවීමේ තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. ඉතින් ඒ නිසාම මේ හෝටන් තැන්න බලන්න එන ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලන්නේ මේ භූමිය විනාශ නොකර මේ සුන්දරත්වය පමණක් රස විඳින්න කියලා. අපි නම් අපිට ඇපල් ඕනේ අපි මේ සෑන්ඩ්විචස් කනවා. ඇපල් නෙවෙයි පැපල් නෙවෙයි මේ මොකක්ද දන්නවද? බිත්තර සෑන්ඩ්විච්. ඉතින් අපි නැවතලා හිටපු හොටෙල් එකකින් අපිට හම්බුණා උදේට එග් සෑන්ඩ්විච් එකක්. ඉතින් දැන් තමයි ඒක කන්නේ. හති දාන හොඳ ගන්න. දැන් ඉතින් බේකර්ස් සැල්ල ගාවට යන ගමන් හොඳ කන්දක් නැග්ගා. හොඳටම හති. කන්දක් නැගිනේ හොඳ කන්ද ඉස්සරහට. තව කන්ද තියෙනවා මම දැන් ඉස්සරහට. මේ ටික නැගලම අමාරුයි ඉතින්. ඉතින් පොඩ හති අරලා එනර්ජි එක ආයි අරගෙන ඉතුරු ටික නගින්න තියෙන්නේ. නයියා. ඔන්න ඉතින් අපිට අද අංකටුස් එකත් හම්බුණා. මම ටිකක් එහාට වෙන්න ඉන්නේ චුට්ටක් කැප්චර් කරගන්න අමාරුයි. අංකටුස්සගේ ගෑනු සතෙක්. මේ තමයි කඳුකර ලේන. අපි දකින සාමාන්‍ය ලේනට වඩා පුංචි. ඒ වගේම ටිකක් මහතයි සහ පැහැය ටිකක් තද පැහැයක් තියෙනවා. පේනවනේ යාගේ දාංගලේ. එක මොහොතක් එක තැනක ඉන්න බෑ.
මේ හරියට නෙළු මල් තියෙනවා. මෙහෙමයිනේ. මෙහෙමයිනේ. අර වතුර ඒ කොළ පාටයි දම් පාටයි එකට එකතු වුණාම මාරම ලස්සනයිනේ. පේනවනේ. නෙළු. හෝටන් තැන්න කියන්නේ නෙළු. නෙළු කියන්නේ හෝටන් තැන්න. අන්න අර හරියට තියෙන. යම් බලන්න එතන. වාව් මෙතන නම් නියමයි. බේකර්ස් ෆෝල්ස් සද්දේ. දැන් අපි මේ ඉන්නේ බේකර්ස් ෆෝල්ස් වලට යන්න. එතනත් මේ වගේ නිලු යායක් තියෙනවා. බලාගන්න බේකර්ස් දියල්ල. ඉතින් දැන් බේකර්ස් දියල්ල ළඟටම ඇවිල්ලා ඉන්නේ. අදවසල හොඳට වතුර තියෙනවා. වතුර ආයි සිතිරිටම තියෙනවා. මම හිතන්නේ මෙහෙට හොඳට වහිනවා. මේකත් එක වතුරක් තියෙනවා ලස්සනයි. අපි ඉන්නේ හරියටම බේකර්ස් දියල්ල බලන්න තියෙන නරඹුම් ප්ලැට්ෆෝම් එකකද හොඳයි නේද දියල්ල ඉතින් ලස්සනයි නේද ටිකක් වෙනවා මොකද හිරිකිට එනවා නේද ඉතින් මේ හොර්න් තැන්න භූමිය අපිට අත්විඳින්න පුළුවන් තවත් සුවිශේෂී දෙයක් තමයි මේකේ තියෙන කාලගුණික රටාව. මේ ලස්සනට ඉර පායලා තියෙනවා ඊට පස්සේ ඒ ප්‍රදේශයේ මීදුම් වලින් වැහිලා යනවා ඊට පස්සේ එකපාරටම වැස්ස ඇද හැලෙන්න ගන්නවා හරිම පුදුමාකාර කාලගුණ රටාවක් අපිට මේ භූමියට આવුත් අත්විඳින්න පුළුවන් බලන්න අර මීදුම ගලාගෙන යන ලස්සන මේක අත්විඳින්න නම් හොර්න් තැන්නට එන්න ඔන්න දැන් අපි ගමනේ අන්තිම හරියේ ඉන්නේ. දැන් ඔන්න ටිකක් වැස්ස තද වේගෙන එනවා. මේ තමයි චිමිනියල්. ඔන්න දැන් වැස්ස වැඩි කරා අකුණුත් ගහනවා පාර යන්න බැරි තරමට වතුර පිරෙලා. අම්මෝ හොඳ ගානට තෙමිලා ඉන්නේ. ඉතින් ඔන්න ඔහමයි අපි එළු බලන්න ගිය ගමන වැස්සේ දෙමිලා අන්තිමට ඉවර වුණේ. ඔයගොල්ලොත් මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.